කොහොමද ඔයාලට? ඉතින් අද අපි හදමුද සායක මූලික පදරමක් විනාඩි 2කින්. අන්න බලමු. ටක් ගාලා අඳිමු මාත් එක්ක. ඉතින් මේකට ඕන මිමි තමයි ඉන වටමින්ම, උකුල වටමින්ම සහ සායට උස. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් නම් අඳින තැන ඉඳලා උකුලට උසත් ගන්න. එතකොට මෙන්න මේ මිමි හතර තමයි අපිට ඕන වෙන්නේ. මොනවාද මිමි හතර? ඉන වට, උකුල වට, ඉනේ සිට උකුලට උස සහ සාය උස. ඉතින් බේසික් බ්ලොක් එක අපි ඉක්මනට හදමු. ඊළඟ දවසේ ඉඳලා අපි පැටර්න්ස් කරන්න බලමු. එතකොට මෙන්න මේ විදිහට ඔයාලා මූලික පදරම ඇඳ ගන්නකොට අපි සාමාන්‍යයෙන් සෙන්ටර් ෆ්‍රන්ට් ලයින් එක එහෙම නැත්නම් ඉදිරි මැද රේඛාව මුලින් ලකුණු කරගන්න ඕන. මොකක්ද ඉදිරි මැද රේඛාව කියන්නේ? අපේ ඇඟ සමමිතිකයිනේ. ඉතින් හරි මැද්දෙන් දෙකට බෙදෙනකොට අපි එක පළුවකට තමයි පතරම නිර්මාණය කරගන්නේ. එහෙම නැත්නම් කෙලින්ම රෙද්ද මත අඳින්නේ නැම්මට තියලා හෝ ඕපන් එකක් තියලා එක සයිඩ් එකයි. ඉතින් ඒ සයිඩ් එක වෙන වෙන තැන තමයි අපි හරි මැද්දෙන් ලකුණු කරගන්නේ. ඒක තමයි ඉදිරි මැද රේඛාව කියලා කියන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට ඉදිරි මැද රේඛාව ලකුණු කරගන්න ඕන අවශ්‍ය සායේ උසට. ඒ කියන්නේ ඉනේ ඉඳලා සාය උස ලකුණු කරගන්න ඕන මේ විදිහට. ඊට පස්සේ අපි ඉන රේඛාව මේ පැත්තට ලකුණු කරගන්න ඕන. ඉන රේඛාව ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ ඉනේ සිට උකුලට උස සාමාන්‍යයෙන් ඉනේ සිට උකුලට උස 6මාර 6යි 3 කාල 7 7යි කාල 7මාර වගේ මිමි එන්න පුළුවන්. ඔයාලට ඒක ගන්න විදිහ මම කලින් වීඩියෝ වලත් පැහැදිලි කරලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එකට මෙසේජ් එකක් දාලා අහන්නත් පුළුවන්. ඉනේ ඉඳලා උකුලට උස ගන්න කොහොමද කියලා. ඉතින් ඒක අපි ලකුණු කරගන්නවා මෙන්න මෙතන ලක්ෂයේ ඉඳලා පහළට ඉනේ සිට උකුලට උස. ඒකත් අපි මෙන්න මේ විදිහට හරස් රේඛාවකින් ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ අපි සම්පූර්ණ උස හරහා නැවත මෙන්න මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට අපි ගයිඩ්ලයින්ස් ඇඳගත්තට පස්සේ හරස් මිමි එහෙම නැත්නම් අපේ වට මිමි ටික ලකුණු කරගන්න ඕනේ. ඉතින් වට මිමි කියලා කියන්නේ ඉන වට උකුල වට කියන දෙක. ඉන වට අපි හතරට බෙදනවා. ඇයි අපි හතරෙන් එකේ කොටසක් තමයි ලකුණු කරගන්නේ. එතකොට ඉන වට හතරට බෙදලා අපි හිතමු උදාහරණයක් විදිහට අපේ ඉන 30යි කියලා. එතකොට 30 හතරට බෙදන්න 7මාරයි 7මාර මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. මෙතන ඉඳලා මේ පැත්තට සෙන්ටර් ෆ්‍රන්ට් ලයින් එකේ ඉඳලා මේ පැත්තට. එතකොට ඒකට අපි ඩාට් එකක් දානවා. ඩාට් එකේ අගය අපි අඟලක් නම් අඟල මෙතනින් එහාට ලකුණු කරගන්නවා. ඊට පස්සේ යන්න උකුල රේඛාවට. උකුල රේඛාවේ අපි හිතමු උකුල මිම්ම 36යි කියලා. එහෙනම් 36 මිම්මත් හතරට බෙදලා අපි එතනදී ඩාට් එක ගෙවිලා යන නිසා ඩාට් එක ගේන්නේ නැහැ. එතනට අපි බුරුලක් දෙනවයි වාඩි වෙන්න අපිට ඇවිදින්න බුරුලක් අවශ්‍යයි. එහෙනම් උකුල වට මිම්ම හතරට බෙදලා අපි 36යි කියලා හිතුවොත් 36 හතරට බෙදුවාම 9යි. 9ට අපි අඟල් භාගයක බුරුලක් එකතු කරගන්නවා. 9මාර මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ අපි ඒ රේඛාවම මෙතන උකුල මිම්මේ ලකුණු කරපු මිම්මම අපි පහළ ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඉඳලා අපි මෙන්න මේ විදිහට හැඩ රේඛාවකින් මෙන්න මේ වගේ ලකුණු කරගන්න ඕනේ. හැඩ රේඛාවකින් ඔන්න ඔය වගේ ඉන සහ උකුල අතර හැඩයක් අපේ තියෙනවනේ මේ හැඩය ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ උකුල රේඛාව මාක් එක දාපු තැනම මෙන්න මේ විදිහට පහළටත් යා කරගන්න ඕන. ඒකම යා කරගන්නවා. එතකොට අපි බේසික් ස්කර්ට් එක ඇඳලා ඉවරයි. මේ විදිහට අපේ බේසික් ස්කර්ට් එක ඇඳලා ඉවරයි. හරිද? එතනින් එහාට අපි ඩාට් අගය ලකුණු කරගන්න ඕන. ඩාට් අගය. දැන් අපි මෙතනට ඩාට් එකක් දුන්නනේ අඟලක. ඒ අඟලේ ඩාට් එක අපි මේකේ ලකුණු කරගන්න ඕන. එතකොට මේ ඉන රේඛාවේ හරි මැද මේ විදිහට ලකුණු කරගන්න. හරි මැද ලකුණු කරලා අපි මෙන්න මේ විදිහට පහළට සාමාන්‍යයෙන් අඟල් 5ක් වගේ වෙන්න මාක් එකක් දාගෙන අපි දෙපැත්තට අඟල් භාගය තියලා මෙන්න මේ විදිහට ඩාට් එක ලකුණු කරගන්න පුළුවන්. ඔය වගේ බේසික් ස්කර්ට් එකේ ඩාට් එක ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉනට පොඩි හැඩයක් අපේ දෙන්න පුළුවන්. ඉනට හැඩයක් දෙන්න පුළුවන්. අපි මේ විදිහට පොඩ්ඩක් ඉන හැඩ කරගන්නවා අඟල් භාගයක් උඩට. අඟල් භාගයක් උඩට මේ වගේ ලකුණු කරගෙන මෙන්න මේ ඩාට් එකේ මැද කොනට මෙන්න මේ විදිහට හැඩ රේඛාවක් ඇඳගෙන අපි ඉන හැඩ කරගන්නවා. ඊට අමතරව ඔයාලට පුළුවන් බඩ තියෙන කෙනෙක් නම් මෙන්න මෙතනින් අඟල් භාගයක් පහළට අරන් මෙන්න මේ විදිහට හැඩය ඇඳ ගන්න. ඔය වගේ හැඩය ඇඳ ගන්න. දැන් අපි බේසික් ස්කර්ට් එක නිර්මාණය කරගෙන ඉවරයි.
ඊට පස්සේ අපිට තියෙන මේකෙන් නිර්මාණය වන විවිධාකාර මෝස්තර වලට කොහොමද යන්නේ කියලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් මෝස්තර නිර්මාණය වෙන්නේ කොහොමද බේසික් ස්කර්ට් එකක් හරහා මූලික සායක් හරහා නිර්මාණය කරගන්නේ කොහොමද විවිධ මෝස්තර කියලා බලමු. එහෙනම් ගිහින් එන්න. ඔයාලා මගේ page එක follow කරගෙන යන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් මගේ නම්බර එක 0779 723 723 classes පටන් අරන් තියෙනවා. එන්න කැමති නම් call එකක් හරි WhatsApp message එකක් හරි ඒ නම්බර එකට දාන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ආයුබෝවන් හැමෝටම සුබ දවසක්.